අපේ පූජ්‍යපාද අක්මීවන දයාරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයන් අවසන් ධර්ම ශ්‍රවණාභිලාෂීව රැස්ව සිටින කාරුණික පින්වත් මේ දෙහිවල මෙම විහාරස්ථානයේ බෞද්ධ මධ්‍යස්ථානයේ පාදක කරගෙන කේන්ද්‍ර කරගෙන පවත්වන සංස්කෘතික අංගයක් වන පෙරහැර මුල් කරගෙන පවත්වන ලබන ධර්මානුශාසනා මාලාවේ තවත් එක් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමටයි මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ. පින්වත්නි, ධර්මදේශනාවේ මාතෘකාවට තියාගත්තේ පුප්පං මිලායාති අතායිදන් මේ කායෝ තථායාති විනාශ භාව කියන ඔබ කවුරුත් දන්න පූජේමි බුද්ධං කුසුමේන නේන ගාථාවේ පාඨය. මේ කාරණාව මම විශේෂයෙන්ම මාතෘකා කරගත්තේ අපි බෞද්ධයෝ හැටියට, මිනිස්සු හැටියට, යමක් තමක් තේරෙන අය හැටියට මේ ආගමික චර්යාවන් ඇතුළේ තියෙන ගැඹුරුකම් ටිකක් ස්පර්ශ කරන්න අපිට තියෙන ඉඩකඩ අපි පාවිච්චි කරනවද කියලා කියන එකත් එක්ක බලන්න. බුදු පියාණන් වහන්සේගේ දේශනාවෙහි මූලික අරමුණ වෙන්නේ නිවන. ඒ නිවන පදනම් කරගෙන තමයි අනුසාංගික කාරණා අපට පෙන්වුම් කරන්නේ, ගොඩ නැගෙන්නේ, ගොඩ නගන්නේ. එතකොට දැන් මේ හැම එකකම තියෙන අර්ථවන්ත භාවය ග්‍රහණය කරගත්තේ නැත්නම් අපට නිකන් කල්ට්ස් ටිකක්, එහෙම නැත්නම් නිකන් සංස්කෘතීන් ටිකක්, එහෙම නැත්නම් නිකන් චර්යා රටාවක් විතරක් අපි තේරුම් ගන්නවා, අපි මේ වෙයි තියෙන ගැඹුර තේරුම් නොගෙන. ඒ හින්දා නූතන බෞද්ධයාගේ වගකීමක් තමයි, අපෙත් වගකීමක් තමයි මේ හැම එකකම කිසියම් තේරුමක් තියෙන. ඒ තේරුම් ගන්න උත්සාහ කරන එක. ඇයි පෙරහැර? මොකද්ද පෙරහැරේ තේරුම? ඇයි මල් පූජා කරන්නේ? ඇයි මේ බුලත් අත් දෙන්නේ? මොනවා හරි වටහීමක්, මොනවා හරි තේරුමක් ඒවෙන්නේ නැද්ද? මොකටද මේ දවල් පහන් පත්තු කරන්නේ? නිෂ්ප්‍රයෝජන වැඩද? මෙහිම සාකච්ඡාවක් දැන් ඇවිදිලා තියෙනවා. අපිට උත්තර තියෙන්න ඕනේ වට. ඒ කාරණාව තමයි කතා කරන්නේ. 6:00 වෙනකන් විතරයි කතා කරන්නේ. කාරුණික පින්වත්නි, ආගමක්, ඕනෑම ආගමක් ඇතුලේ සංයුතියේ කාරණා පහක් අන්තර්ගතයි. ආගමක සංයුතිය එහෙමයි. ඒ පහෙන් එකක්වත් අඩු වෙන්නේ නැහැ ආගම. හැබැයි ඒ පහම එකට එකතු වෙලා තියෙනවා සමහර සිද්ධිහා කාරණාවල පහ වෙනම හඳුනාගත හැකි. ඒක එහෙම වුණාට සෑම ආගමකම මේ කාරණා පහ තියෙනවා. හැබැයි පහේ ඝනත්වයන් අතර වෙනසක් තියෙනවා. අපි හිතමුකෝ පාට පහක් එකතු කරලා හදාපු පාටක් කියලා. ඒ පාට පහේ සමහර පාටක් සමහර ආගමක වැඩි. ඒ හින්දා වෙනස්. අපි හිතමුකෝ 100ක් සුදු, 100ක් කළු, 100ක් කහ එකතු කරලා පාට හදනවා කියන්නේ 300යි. එතකොට තව කෙනෙකුට 150ක් සුදු, 100ක් කළු, 50ක් කහ කියලා තව පාට හදන්න. ආන්ගේ වගේ සංයුතියේ පහ අනිවාර්යයි. හැබැයි සංයුතියේ ඝනත්වය වෙනස්. මොනවද පහ? එක, සෑම ආගමකම තියෙනවා සාන්ති කර්ම කියලා જાතියක්. දෙක, සෑම ආගමකම තියෙනවා ආචාර ධර්ම කියලා જાතියක්. තුන, සෑම ආගමකම තියෙනවා සාහිත්‍ය කියලා කොටසක්. හතර, සෑම ආගමක තියෙනවා ඉතිහාසය කියලා කොටසක්. සෑම ආගමකම තියෙනවා ධර්මපර්යායයන් කියලා කොටසක්. දැන් සාන්ති කර්ම කියලා කියන්නේ මොනවටද? අපිට බෞද්ධ හැටියට සාන්ති කර්ම හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ බෝධි පූජා, පිරිත් වගේ ඒවා. හැබැයි අපේ විතර දේව සාන්ති කර්ම තියෙන්නේ නැහැ. අනිත් සෑම ආගමකමත් අපිට වෙනස් සාන්ති කර්ම තියෙනවා.
ඒ බලපුවම හැම ආගමක්ම සමාන නැහැ. සාන්ති කර්ම පවා වෙනස්. තරඟ බෝධි පූජා තියෙනවා. වෙන කවුරක්වත් වෘක්ෂ වන්දනා කරන්නේ නැහැ. අපි රැ එළි වෙනකම් පිරිත් සජ්ජායනා කරනවා. ඒ ඔක්කොම අයිති වෙන්නේ වෙනත් වෙනත් ආගම් වල සුද්ධ ජලය තියෙනවා, සුද්ධ නූල් තියෙනවා, සුද්ධ සංකේත තියෙනවා. ඒ ඔක්කොම ශාන්ති කර්ම. සමානත්වය මොකක්ද? සමානත්වය තමයි සෑම ශාන්ති කර්මයකම අවසාන ඉලක්කය අයිහලෞකික සුභ සිද්ධිය. ඒ කියන්නේ මෙලොව යහපත. මෙලොව යහපත සඳහා තමයි මේ ශාන්ති කර්ම කරන්නේ. කවුරුවක්වත් බෝධි පූජා තියන්නේ නැහැ නිවන් දකින්න. බෝධි පූජා තියන්නේ විවාහ පාස් වෙන්න, ලෙඩෙක් ඉස්පිරිතාලේ නවත්තලා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න, ඉන්ටර්විව් එකට යන්න, රට යන්න, මෙලොව යහපත සඳහා. මෙලොව ප්‍රාර්ථනා ශාන්ති කර්ම සෙත්. අනිත් ආගම්වලත් එහෙමයි. දැන් මේක නොසලකා හැරිය යුත්තක්ද නේ? නොකල යුත්තක්ද නේ? කළ යුතුයි. හැබැයි අයිහලෞකිකයි. ඒ කියන්නේ මෙලොව යහපත සඳහායි ඒක තමයි. සමාගමවලදී අඩු වැඩි වශයෙන්. දෙක ආචාර ධර්ම. ethics. ආචාර ධර්ම කියන්නේ හොඳ නරක. කළ යුතු හොඳ පිළිබඳ ඉගෙනීම සහ නොකළ යුතු නරක පිළිබඳ ඉගෙනීම. හැම ආගමකමදී හැම ආගමකම කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල් වෙනවා තියෙනවා. සමහර කාරණා සමානයි. දැන් හොරකම් කරන්න එපා කියන එක අපි විතරක් කියන එකක් නෙමෙයි. හැබැයි මුළු සමස්ත ආගම සමාන නැහැ. අර ආචාර ධර්ම වල සමහර ඒවා කියන. ආචාර ධර්ම තියෙන්නේ මෙලොව යහපතට සෙත් කරගන්න නෙමෙයි. ආචාර ධර්ම තියෙන්නේ සදාචාර සම්පන්න සමාජයක් ප්‍රාර්ථනා කරමින් යහපත් සමාජයක්. දැන් දැක්කද ආචාර ධර්ම වෙනයි, ශාන්ති කර්ම වෙනයි. හැබැයි ආගමේ අංග පහෙන් දෙකක් තියෙනවා. තව එකක් තියෙනවා. ඒ තමයි සාහිත්‍යය. ඒ සාහිත්‍යය අංගයට තමයි පෙරහැර එන්නේ. සාහිත්‍ය සංස්කෘතික අංගය. තොරන්, වෙසක් කූඩු, පෙරහැර, දන්සැල්, ක්‍රියාකාරකම්. ඊට අමතරව සාහිත්‍යය කියලා ගන්න පුළුවන් තව චිත්‍රපටි අද හැන්දෑවට පෙන්නනවා. चित्रपटी, चित्र नाट्य, स्टेज ड्रामा, वेदिका नाट्य, टेली नाट्य, भक्ति गीत, नेटुम, गैयुम, වැයුම්, රැඟුම් ඒ ඔක්කොම හැම ආගමකම තියෙනවා මේ වගේ ඒවා. ඒව ධර්ම කාරණා නෙවෙයි, නිමිත් නෙවෙයි, ශාන්ති කර්ම නෙවෙයි, ආචාර ධර්ම නෙවෙයි, සංස්කෘති. ඒකේ ලියවිච්ච පොත්පත් තියෙනවා. මේක සද්දයට කරන්නේ කියන්නේ. ඔකාරවල කියන්නේ අර මේ බෆල් එකකින් සද්දයට කරන්නේ. එතකොට මේ කියන සාහිත්‍යය ඇතුළේ තමයි නවකතා, කෙටි කතා, ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය තියෙන. ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, බුත්සරණ, අමාවතුර, සාර සාහිත්‍ය. ඒවත් අපේ ආගමේ අංග තමයි. හැබැයි සාහිත්‍ය කොටස. ඒවා තියෙන්නේ අර මෙලොව යහපත සඳහා නෙමෙයි, සදාචාර සම්පන්න සමාජයක් සඳහා නෙවෙයි. ඒක තියෙන්නේ රස වින්දනය කිරීම උදෙසා.
හතරවෙනි කාරණාව තමයි ඉතිහාසය. ඉතිහාස කාරණා. ඉතිහාසයක් නැතුව අපිට ආගමක් පවත්වාගෙන යන්න බෑ. ඒ ඉතිහාසයේදී තමයි ওই බුදු පියාණන් වහන්සේගේ උපත, පිරිනිවන, බුද්ධත්වය පිළිබඳ සාකච්ඡා ආරම්භ වෙන්නේ. ඒ යටතේ තමයි සමහරු කියන්නේ තොප්පිකල තමයි බුදුහාමුදුරුවෝ වැඩ වාසය කළේ. ඔය එක පොළොව නරක වෙච්ච අය කියන ඒ ඉතිහාස කාරණා ධර්ම කාරණා නෙවෙයි. ධර්ම කාරණා වෙනම තියෙනවා. පටිච්චසමුප්පාදය, කර්මයේ පුනර්භවය, චිත්ත වීති කර්ම පත අභිධර්ම, මජ්ක්‍ධිම නිකාය පර්යාපන්න, සුත්ත නිපාත පර්යාපන්න ධර්ම කාරණා. නිවන් අරමුණු කරගන්න. දැන් මේ පහක් තියෙනවා. මේ පහේම එකතුත් තියෙනවා. ඒක කියන්නේ තමයි මම මේ ධර්ම දේශනාවට මාතෘකා පාඩේ ගත්තේ. මාතෘකා පාඩේ එන්නේ බුද්ධ වන්දනාවල නැත්නම් බෝධි පූජාවල මේ මල් පහන් සුවඳ දුම් පූජා කිරීම. හැබැයි ඒක ඇතුලේ ධර්ම කාරණා තියෙනවා. ඒක නිදා සියුම්ම මේක හදාරගත්තොත් මිසක් නැත්නම් අරුබුදයක් ඇති වෙනවා. සාහිත්‍ය කාරණා තියෙන්නේ සාහිත්‍ය හැටියට රස විඳින්න. ඒක ඇතුලේ තියෙන දේවල් ප්‍රශ්න කරන්නේ අපි අඥාන විදියට. ඔබට මතකයිද කලකට පෙර අපි බෝධි පූජා පැවැත්වුවා. දැන් බෝධි පූජා පවත්වනවා. කවි කියලා බෝධි පූජා පැවැත්වුවා. මතකයි නේද? මොනවද ඒ කවි? කියන්න බෑ. රන්වන් පාටින් දලුලාන බෝධිය නිල්වන් පාටින් කුඳලාන බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපින් බාලිමු ජාය සිරි මහා බෝධිය. අපි හරි ශ්‍රද්ධාවෙන් වන්දනා කරා. අපි ප්‍රශ්න කරන්නේ මේක දිගට අරන්. කෙනෙකුට ඕන ප්‍රශ්න කරන්න පුළුවන් නේ රන්වන් පාටින් දලුලන බෝධි. බෝධින් වහන්සේගේ දලු රන්වන් පාටය. රන්වන් පාට දන්නවනේ. රන්වන් පාටට සිංහලෙන් කියන්නේ gold color කියලා. gold color එකයි මේ බෝධින් වහන්සේගේ දලුවල පාටයි දෙකක්. බෝධින් වහන්සේගේ දලුවල පාට ලස්සන කළුවක්. ebony color එක. gold color නෙමෙයි. ඉතින් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ ගාතාව බොරු. මේක කොහෙද රන්වන්? රන්වන් කියන්නේ gold. gold කියන්නේ මේ චේන් එකේ පාට. ඇයි අපෝ? කියලා ඕනනම් දෙයිවල කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. අපි මේ තර්ක කරන්නේ ඇයි? රන්වන් කියන එකෙන් අදහස් කරන්නේ උතුම් වටිනා කියලා කියන එක. කමක් නැහැ කියමු. එයා තර්ක කරනවා පළවෙනි එක කොහොමද කමන්නේ කියමු. දෙවෙනි එක සම්පූර්ණයෙන් වැරදි. ඇයි? නිල්වන් පාටින් පොළලන නිල් පාට කියන්නේ වෙන එකක්, පොළ පාට කියන්නේ වෙන එකක්. දැන් ටිකක් වගේ වෙන්න හැදුවට පාට දෙකක්. නිල් කියන්නේ කොළ නෙමෙයි, කොළ කියන්නේ නිල් නෙමෙයි. මේක අතර තියෙන මොනවාන්ගුවෙන්ද මේ ගාතාව කවිය හැදුවේ? එතන පක්ෂයක් හැටියට අපි විරුද්ධයි මේ ගාථා කවියට. අපි එහෙම තරක කරන්නේ නැහැ. නිල්වන් පාටෙන් කොළලන බෝධිය කියනවා. නිල්ල කියලා කියන එක අපි පාවිච්චි කරනවා. කොළ පාටට තන නිල්ල කියලා අපි කියනවා. තන නිල්ල දිගේ ඇදිලා යනවා සිද්ධමා පිරිලා කියලා. අහලා තියෙනවද? තන නිල්ල දිගේ ඇදිලා යනවා සිද්ධමා පිරිලා. දහසක් මෙතුමා වෙත යොමු වෙනවා කියලා ගාතාවක්. දැන් මේවා අපි තේරුම් ගන්න සාහිත්‍ය හැටියට ප්‍රශ්න කරන්නේ. බුදු පියාණන් වහන්සේගේ ජාතක
අතරත තියෙන එක ජාතකයක් සස ජාතකය. සස ජාතකය කියන්නේ මොකද්ද? හාවෙක් ඇඳලා ඉන්නවා හඳේ. මේ හඳේ නීල් ආම්ස්ට්‍රෝං ගියේ කියන්නේ ගියා කියලා කිව්වේ. ඒ හඳේ. දැන් ඔය ගිය රෝවර් යන එකකවත් හාවෙක් නැහැ. එතකොට කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් සස ජාතකයේ කියනවා බෝධිසත්වයන් වහන්සේ ගින්දරකට පැන්න පයින්කොට ගින්දරෙන් බේරගත්ත සක්‍රදෙවියෝ මොකද කළේ? හාවගේ පින්තූරයෙන් දාන්නේ මේ පින්සලෙක. ඒ කියන්නේ මේ පේන හඳ මේ මෙච්චර විතර නම් මේ උඩරෝසෝ සයිස් නම්. එතකොට තර්ක කරන්න පුළුවන් කෙනෙකුට බුද්ධ ආගමේ තියෙන්නේ බොරු. කොහොමද මේ හඳේ ආවෙක් ඉන්නවා කියලා කියන්නේ? හඳ කියන්නේ කීර්තියේ සංකේතයයි. හඳ එළිය වැටෙන්නේ හැම තැනටම ලෝකෙ. අපේ පැත්තට වැටෙනකොට හඳ, ජෝ බයිඩන් මහත්තයාට වැටෙනකොට මූන්. හැබැයි එළිය සමාන. එතකොට සඳ එළිය සලකන්නේ කීර්තිය, සෞම්‍ය භාවයට සංකේතයක් හැටියට. අහලා තියෙනවනේ සඳ දිය දහරසේ ඔබ ළඟ නේද? පිපුණාම ඔබ කොයිතරම් කියලා ගාතාවක් තියෙනවා. ඒ සඳ දැන් මේ හඳේ හාව කියලා කියන්නේ අර බෝධිසත්ව හාවගේ ගුණය කීර්තියක්සේ ලෝකුරා පැතුරුණාය කියලා කියන කාරණාව කියන්නේ තමයි ඒ සංකේතය. ඒවා තමයි සාහිත්‍ය කාරණා. දැන් කාරුණික පින්වත්නි, අපි ධර්ම කාරණා අඩු කරලා සාහිත්‍ය කාරණා වැඩි කරලා ගන්නේ නැහැ. සාහිත්‍ය කාරණා හදාරන්නේ රස විඳින්න. ගීතයක් අහලා අපි රස වින්දනය කරනවා. අඩවන්නෝ දෙනතින් ගලන මෙත් මුදිතා කරුණා ධාරා දකින්නකොට අපිට බුදු පිළිම වහන්සේ පිළිබඳව, බුදු පියාණන් වහන්සේ පිළිබඳව මනා භක්තියක් ඇති. දැන් ආයත් සරයක් කෙටියෙන් කිව්වොත් ශාන්ති කර්ම, ආචාර ධර්ම, සාහිත්‍යය, ඉතිහාස කාරණා සහ ධර්ම කාරණා කියන පහෙන් සමන්විතයි. හැබැයි මේ කාරණා පහ ඇතුලේ ගැඹීර ධර්ම පර්යායයන් තියෙනවා. ඒක දැන් අපි කතා කරමු. මොකද්ද? මල පූජා කරලා ප්‍රාර්ථනා කරනවා. මොනවද මල පූජා කරන ගාථාව? ඒ පූජේ බුද්ධන් කියන දෙවෙනි ගාථාව. මල් පූජා කරන පළවෙනි ගාථාව වන්නේ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නීන පුඤ්ඤේන වේදේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතා ඉදං මේ කායෝ තථායාති විනාශ භාවං. දැන් බලන්න මේකේ කාරණා තුනක් තියෙනවා. හොඳ සියුම්ව හදාරපුවාම පුදුම කතාවක් තියෙනවා. කාරණා තුනක්. එක මේකේ තියෙන වන්දනාව. දෙක මේකේ තියෙන ප්‍රාර්ථනාව. තුන
මේකේ තියෙනවා භාවනාව. වන්දනා, ප්‍රාර්ථනා, භාවනා කියලා තියෙනවා තුන කාරණා. දැන් මේ කාරණා තුනේ වෙනස මොනවද ඒකේ තියෙන බලන්න. වන්න ගන්ධ ගුණෝපේතං. වන්න ගන්ධ ගුණ උපේතං. වර්ණය සහ සුවඳ, පාට සුවඳ දෙකෙන් සමන්විත. ඒතන් කුසුම සන්තතින්. සන්තතිය කියන්නේ සමූහය. කුසුම මොනවාද කුසුම කියන්නේ? කුසුම කියන්නේ මල්. කුසුම නෙමෙයි. කුසුම කියන්නේ වෙන එකක්. කුසුම මල්. කුසුම සන්තතින් මල් සංඝ. ඒතන් කුසුම සංඝ. පූජයාමි මුනින්දස්ස. කාටද? මුනීන්ද්‍රයන් වහන්සේට මොනවද කරන්නේ? පූජයාමි. දැන් මේ දැක්කද වන්දනා? පූජයාමි මුනින්දස්ස. සිරිපාද සරෝරුහි. ඔබ වහන්සේගේ පුත්‍රයන් වහන්සේගේ ශ්‍රී පාදයන් සරෝරුහි. හිස ගාලා, හිත ඔළුව ගාවලා පාදකේ එකදී වන්දනාව. ඊළඟට පූජේමි බුද්ධං. බුදු පියාණන් වහන්සේට පූජේමි පූජා කරමි. කුසුමේන නේන අනේන කුසුමේන මේ මල් වලින්. ඒත් වන්දනා. ඔන්න එදින වන්දනා ඉවරයි. ඊගාවට තියෙන ප්‍රාර්ථනා මොකක්ද? පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං. ලබාමි ලැබේවා. මේ ඒතේන පුඤ්ඤේන මේ පිණින් මට මොක්ඛං ලබාමි. මොකද ලැබෙන්න ඕනි? මෝක්ෂය. වරදවා කියන්න එපා. මුක්ඛං ලබාමි නෙමෙයි. මට මුක්ඛං ලැබේවා. මෝක්ෂය ලැබේවා. ඒක වන්දනාවක් නෙමෙයි. ඒක ප්‍රාර්ථනාවක්. ඒකෙන් ප්‍රාර්ථනා කරයි. ආන්න ඊට පස්සේ තියෙන්නේ භාවනාව. ඇත්තම කරන්න කල්පනාව. කල්පනා කර කර හිටියාම ඒක භාවනාව. මොකද්ද? පුප්පං. පුප්පං. පුෂ්ප. මල. පුප්පං කියන්නේ මල. මිලායතියට මෙලවෙන්නසේ මේ කායෝ මේ කායෝ මේ කියන්නේ මගේ කායෝ කය තථා විනාශ භාවය. වන්දනාවක් නෙවෙයි. ඒක ප්‍රාර්ථනාවක් නෙවෙයි. ඒක කරන්න ඕන කල්පනාවක්. ඒකින් වෙන්නේ භාවනාවක්. තේරෙනවද? වන්දනා, ප්‍රාර්ථනා, කල්පනා, භාවනා කියලා හතරක් තියෙන කාරණා. තේරෙනවා? එතකොට බුද්ධ වන්දනා කරන අපි, මල් නෙල්ලලා පූජා කරන අපි, නිකම්ම මල් ටික බුදුහාමුදුරුවෝ ගාව තිබ්බා. බුදුසාදු මල් තිබ්බා. අපි යනවා. එහෙම ගිහින් අර කල්පනාව මලක් කොච්චර ලොකු කතාවක්ද කියන්නේ. මට කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ ඔන්න මලක් තියෙනවා. ඒ මල උපදින්නේ මාසේ පළවෙනිදා. ඒ මල පිපිලා ටික විකසිත වෙලා පිපිලා සුවඳ විහිදුවලා විකසිත වෙලා පරාග පෝෂණය කරලා
ඇකිලිලා ටික නටුවෙන් ගිලිහිලා බිමට වැටෙන්නේ 30 වෙනිදා. මලේ ආයු කාලයේ දින කීයද එතකොට? පළවෙනිදා උපදිනවා 30 වෙනිදා නටුවෙන් ගිලිහිලා බිමට වැටෙනවා ආයු කාලය කීයද? 30යි. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නම් ඒ වේගයෙන් මේ මල උපදින්නේ පළවෙනිදා, පර වෙලා බිමට වැටෙන්නේ 30 වෙනිදා. ඒක හොඳට තේරෙනවා නම් කියන්නේ පර වෙන්නේ 30 වෙනිදා, පර වෙලා බිමට වැටෙන්නේ 30 වෙනිදා නම් මල පර වෙන්න පටන් ගන්නේ කවද? පළවෙනිදා. මල පර වෙන්න පටන් ගන්න 30 වෙනිදා නම් මල පර වෙලා ඉවර වෙන්නේ, මල පර වෙන්න පටන් ගන්න පළවෙනිදා නම් පර වෙලා ඉවර වෙන්නේ 30 වෙනිදා නම් මල පර වූ කාලයේ සමානයි දින කීයද? මල පර වෙන්න පටන් ගන්න පළවෙනිදා නම් මල පර වෙලා බිමට වැටෙන්නේ 30 නම් පර වූ කාලයේ දින 30යි. කියන්නේ මල තිබුණු කාලයේ තමයි දින 30. මල ආයු කාලයේ දින 30යි, පර වූ කාලයේ දින 30යි. ඒකේ තේරුම ආයු කාලයමයි පර වූ කාලය. නේද? මල පර වෙන්න පටන් ගන්න 30 වෙනිදා නෙමෙයි පළවෙනි. 30 වෙනිදා වෙන්නේ පර වෙන එක නෙමෙයි, පර වෙලා ඉවර වෙන්නේ. පර වෙන process එක, පර වෙන ක්‍රියාවලිය ඉවර වෙන්නේ. ඒ හින්දා හැම දෙයක්ම පටන් ගන්න ඉවර වෙන්නේ. ඇරවීම වනාහි නිමවීමට ඇරවීමයි. වෙන ඇරවීමක් නැහැ. Starting means starting to end, nothing else. Starting means starting to end. පටන් ගන්නවා කියන්නේ ඉවර වෙන්න පටන් ගන්න එක. හය පටන් ගත්තා කියන්නේ හයට මොනවා වෙන්නද පටන් ගන්න. හය ඉවර වෙන්න පටන් නේද? 6යි 10යි කියලා කියන්නේ 16යි නෙමෙයි. 6යි 10යි කියන්නේ 6යි 10ක් ඉවරයි. 6යි 15යි කියන්නේ 6 කීයද? 6යි 6යි 15යි නේද? 6යි 30යි කියන්නේ 6යි කීයක් ඉවරයිද? භාගයක් ඉවරයි. ඇත්තම කතාව භාගයක් ඉවරයි නෙමෙයි 6යි 30යි කියන්නේ 6 ඉවරයි. ඇයි දන්නවද? ඒ හින්දානේ අපි සිංහලෙන් කියන්නේ 6 අමාරුයි. දැන් ඉතින් 6 කොහොමද 6 අමාරු වෙන්නේ? එතන ඉඳලා තියෙන්නේ 7ට 25යි, 7ට 20යි, 7ට කාලයි, 7ට 10යි, 7ට 5යි, 7යි. ඒ 7 කියන්නේ මං කියන්නේ සිංහලයා හිතන විදිහ හැමදාම බුදුන් වෙන්දා, හැමදාම මල් කැඩුවා, හැමදාම මල් බිඳුවා. මේක හිතුවේ නෑ. ඒ හින්දා මලක් කියන්නේම බණ. වෙන්නේ පරවෙන එක විතරයි. පරවෙන ක්‍රියාවලියේ මැද අවස්ථාවක් පිපුණා කියන්නේ, විකසිතයි කියන්නේ, ලස්සනයි කියන්නේ. බල්බ් එකක් දාලා පටන් ගන්නවා කියන්නේම බල්බ් එකේ ආයු කාලය ඉවර වෙන්න පටන් ගන්නවා. ෆුල් ටැංක් ගාලා යනවා කියන්නේම පෙට්‍රල් පිච්චෙනවා කියන්නේ. ෆුල් charge කරපු ගමන් 100ක් බැටරිය ඉන්ඩිකේට් වෙනවා. එතන ඉඳලා වෙන්නේ මොකද්ද? වහිනවා. ඒ කියන්නේ පටන් ගන්නවා කියන්නේම ඉවර වෙන්න පටන් ගන්න එක. කන්න පටන් ගන්නවා කියන්නේ කෑම ඉවර වෙන්න පටන් ගන්න එක. බොන්න පටන් ගන්නවා කියන්නේ ඒකම තමයිලු. බණ පටන් ගන්නවා කියන්නේ බණ ඉවර වෙන්න පටන් ගන්න එක. තව පැය කාලයක් තියෙනවා. එළි වෙනවා කියන්නේම රැ වෙන්න පටන් ගන්න එකටනේ. රැ වෙනවා කියන්නේම එළි වෙන්න පටන් ගන්න එක. නේ? ආන්න ඒක නිසා ඒකේ ඇතුලේ තියෙන අනිත් බණපදේ මට කියන්න එහෙනම්. ඇත්තටම මැරෙන්න පටන් ගන්න කවද? අහුන්නේ මැරෙන්න පටන් ගන්න කවද්ද? ඉපදිච්ච දවසේ. ඉපදිච්ච දවසේ තමයි මැරෙන්න පටන් ගන්න. දැන් මේ ඉන්න අයගේ උපන්දිනේ තියෙනව නේද? මම වයස තියෙනව නේද? නෑ නෑ මම අහන්නේ වයස තියෙනවනේ.
ඒ වයස කියන්නේ දැනට මැරිච්ච ප්‍රමාණය. තාම මැරිලා ඉවර නෑ. දැන් මේ අපිට මොකද්ද වෙන්නේ? මේ මැරෙනවා. මං අවුරුදු 62ක් මලා ගියාම තාම මැරිලා ඉවර නෑ ගියාම අවුරුදු 62ක් මලා තාම ඉවර නෑ. මේ කේන්ද්‍ර බලන මහත්තයෙක්ව තව 5යි කියලා. දැන් ඒ තමයි ස්වභාවය. දැන් මේක කොයිතරම් උපමා කොයිතරම් දේවල් එක්කද අපිට මේ චූටි ගාථාවල කියවෙන්නේ කියන්නේ මේ පත්තු කරලා තියෙන හඳුන් කූර. පත්තු කරපු වෙලාවේ ධාර පත්තු කරලා තියෙන හඳුන් කූර. හඳුන් කූර පත්තු කරපු වෙලාවේ ඉඳලා හඳුන් කූරට මොකද වෙලා තියෙන්නේ? ඉවර වෙනවා. ඉවර වෙන්න සුවඳ දෙනවා. සුවඳ දිදී ඉවර වෙවි සුවඳ දෙනවා වෙන්න ඕනේ. ඒකනේ යකෝ. දැන් අපි සුවඳ දිදී ඉවර වෙන එක නෙමෙයිද වෙන්න ඕනේ. නිකන් ගදගක ඉවර වෙනවට වඩා හොඳ නැද්ද සුවඳ දිදී ඉවර වෙන එක? මේ තියෙන්නේ සුගන්ධිකාය වදන අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා ගන්ධේන පූජයාමේ පතාවන. ගාථාවේ තේරුමේ ගත යුත්ත එයයි. බලන්නකො පහන දිහා පත්තු කරපු වෙලාවේ ඉඳලා එක්ක තෙල් ඉවර වෙනවා, එක්ක වැටි ඉවර වෙනවා, එක්ක දෙකම ඉවර වෙනවා, එක්ක දෙකම තියෙද්දි උලන් ඇවිල්ලා ඉවර වෙනවා. ජීවිතේ එහෙම නෙමෙයි. එක්ක ආයුෂ ඉවර වෙලා මැරෙනවා, එක්ක ලෙඩක් ඇවිල්ලා මැරෙනවා, එක්ක දෙකම තියෙද්දි පාර යන එකේ ඒ වගේ මේ පහනත් වැටිලා නිවෙන්න පුළුවන්. තව දුරටකින් මුලක වැඩි වෙලා නිවෙන්න පුළුවන්. මේ නැතිවීමේ සංකේතය නෙමේ. නිකන් හිතන්නකෝ වයින් පූජා කරන්නේ බුදුහාමුදුරන්ට නෙවෙයි. ඇයි? වයින් පූජා කරපු එකේ අපිට ගත යුතු අර්ථයක්. මල් පූජාවේ, හඳුන් කූරු පූජාවේ, පහන් පූජාවේ අර්ථ සම්පන්න භාවයේ මම කිව්වේ. හිතන්න අපි ගාව තියෙන සෑම තප්පරයක්ම ඉවර වෙනවා කියන්නේ මරණය කරා ලං වීමක්. ආයු පරිශ්‍රවතී භින්න කටාදි වාම්බක් කියලා ශ්ලෝකාර්ධයක් තියෙනවා. घट කියන්නේ කලේ දැකලා තියෙනවද මැටි කල කලකෝඩ මැටි කලේ යටම පතුලේ තියෙනවා නම් පොඩි සිදුරක් ඒ සිදුර තියෙන මැටි කලේට වතුර එක පුරවුවාම වතුර කාන්දු වෙන්න පටන් ගන්න කොයි වෙලාවෙද පුරවපු වෙලාවේ ඉඳලා වෙන්නේ එක මේක දෙයයි ඒ මොකද්ද කාන්දු වෙන්නේ වතුර දාපු කලේ වතුර කාන්දු වෙලා ඉවර වෙනවා ජලේ ඉතුරු වෙනවා කලේ. අන්න ඒ වගේ තමයි මේක ඇතුලේ ආවිශ්යක් තියෙනවා. ඉපදිච්ච දාවා ඉඳලා කාන්දු වෙලා මගේ විතරක් 62ක් කාන්දු වෙලා. දැන් මෙතන ඉන්න අය හිතන් ඉන්නවා නෑ අපේ කාන්දු වෙලා නෑ අපි ඉර හඳ තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ අමර වරම අපට හිමි අපි මැරෙන්නේ නෑ කියලා ලියාපු මල. අපි හිතන් ඉන්නවා එහෙම නෑ කියලා. හැබැයි ඒ ගීතයේ මැද්ද තියෙනවා පෙළපත නම් වෙනස් වෙලා ආයෙත් මෙලවට එනවා. එහෙම මිසක් කිසිම දිනක අපි මැරෙන්නේ නැහැ කියලා බණ. ඒක හින්දා මේ හැම දෙයක් ඇතුළෙම තියෙන ධර්ම කාරණා. හැම දෙයක් ඇතුළෙම ධර්ම කාරණා. එහෙනම් බුදුන්වහන්සේ
කවියක තේරුම් මේ ගාථාව මතකයි. නමාමි බුද්ධං ගුණසාගරං තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ දිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච. මොකද තේරුම? නමාමි බුද්ධං ගුණසාගරං තං. බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා. ගුණසාගරයක් වන්දනා. මොකද ප්‍රාර්ථනා? සත්තා සදා හොන්තු සුඛී අවේරා. සදා කියන්නේ මොකද්ද? සදා කියන්නේ තේරුනේ? සදා කල්ලෝගමගි. අනේ සදා නෙමෙයි. සදා හැමදාම සත්තා සත්වයෝ සුඛී අවේරා හොන්තු. සත්තා සදා හොන්තු සුඛී අවේරා. සුඛී කියන්නේ සුවපත් වූ වෙත්තා, අවෛරී වූ වෙත්තා. දැක්කද? ඉස්සරලා කිව්වේ වන්දනාව. නමාමි බුද්ධං ගුණසාගරං තං. ඒක වන්දනාව. ඊළඟට සත්තා සදා හොන්තු සුඛී අවේරා ප්‍රාර්ථනාව. ඊළඟට මොකද තියෙන්නේ? භාවනාව කරන්න කල්පනාව. මොකද්ද? කායෝ ජිගුච්ඡෝ. කායෝ කියන්නේ කය. ජිගුච්ඡෝ ජුකුප්සා ජනකය. මේ ශරීරේ ඇතුලේ ලස්සන නෑ. ලස්සන තියෙන්නේ අමයි කෙසුයි විතරයි. සකලෝ දුගන්ධෝ. සුගන්ධෝ නෙමෙයි. සුගන්ධෝ නම් දුගන්ධෝ කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධ. සබ්බේ සියලු දෙනා මරණං ගච්ඡanti. මරණ අහංච. සබ්බේ මරණං ගච්ඡanti අහංච. කය ජුගුප්සා ජනකයි. හැම කෙනෙක්ම යන්නේ මරණය අවසානය කරගෙන තියෙන ගමනක. මේ ශරීරේ මොකක් හරි එකක් තියනවාද ඇතුලෙන් එළියට දාන සුවඳ තියෙන එක. දෙකක් නෙමෙයි එකක් අඩු ගන්න. ශරීරයේ මොකකින් හරි තැනකින් එළියට දාන සුවඳ එකක්. ශරීරය ඇතුලෙන් එළියට දාන මොකක් හරි එකක් තියනවාද විකුණන්න පුළුවන් එකක් පැකට් කරලා. ශරීරයෙන් එළියට දාන මොකක් හරි එකක් තියනවාද මිල කළ හැකි එකක්. එහෙම නෑ. එහෙනම් මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ? ජිගුච්ඡු ගන්ධයි. එළියට දාන මොහාරි සුවඳ જાතියක් තියනවනම් ගන්න බැරිය නේද? ඔක්කොම නැත්නම් චූට්ටක් අත දාලා. දැන් ඒවා දැන් නැද්ද? දැන් නැද්ද? දැනුත් තියෙනවා. අපි ඉන්නේ නෑ වගේ. මේ දෙවිවරුන් ඉන්නේ එහෙම වනේ වගේ. දැන් තියෙන බඩු වල සයිස් එක බලාගත්තා ඒක හෙට උදේ. දැන් ඒව නැද්ද? දැනුත් තියෙනවා. කායෝ ජිගුච්ඡෝ. කය ජුගුප්සා ජනකයි.
සකලෝ දුගන්දෝ සකලෝ දුගන්දෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහච්ච සියලු දෙනා මම මරණය මේ වන්දනා ගාථාව. ඒක ඇතුලේ කොච්චර පරසාරද මේ ශරීරයේ ඇතුලේ තියෙන විදිය බලන්න. සාමාන්‍යයෙන් ෆැක්ටරියක් නම් මැෂින් එකක් නම් මොකද්ද වෙන්නේ? රෙදි දානවා ෂර්ට් එකක් එළියට ගන්න. raw materials input කරලා production එක output ගන්නවා. මම සීගලෙන්ම කියන්නේ තේරෙන්නේ. raw materials input කරලා output එක ගන්නවා production එකක්. අපිට ඕනේ මේ නිෂ්පාදනය. නේද? මේ පැත්තෙන් තෙල් දාලා මේ පැත්තෙන් කිරි දාලා මේ පැත්තෙන් තව essence දාලා එළියට ගන්නවා සබන් කැටි. අපිට ඕනේ ඒක. දැන් මේ මැෂින් එකට මොකද වෙන්නේ? මේ පැත්තෙන් සුවඳ දාලා මේ පැත්තෙන් රහ දාලා තව දේවල් දාලා බඩු ගන්නවා එළියට. ඒ නිෂ්පාදනය පාවිච්චි කරන්නේ නැහැ. මේක කුණු මැසීමක් නේ. ඒක තමා මං කියන්නේ මම නෙමේ මේවා කියන්නේ. කායෝ ජීවුච්චෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච. එහින්දා පතාවිදන් වහන්සේගේ දහමේ අඩියක් තියලා අඩියක් ගියත් හිතන්න දේවල් තියෙනවා හිතනවා අන්නා. ඒක බුලා කිව්වත් නොකිව්වත් ධර්ම කාරණාව ඕක තමයි. ඒකෙන් තමයි යන්න. දැන් හයමාරෙල්ලා මං ආවහට පහට නෑ 4:45 අයනවා ඉන්දෙන් දෙන්න දුවලා එතකොට වලිය කයවර නෙමෙයිවර ඉතින් කාර්මික පින්වත්නි ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ මලක් තිබ්බත් ඒකේ තියෙන වටිනාකම ඒකේ තියෙන ගැඹුර අඳුරු පුරක් පත්තු කරන්නේ සුවඳ වෙන්නම නෙමෙයි. අයකට මේ පහන් පත්තු කරන්නේ එළිය වෙන්නම නෙමෙයි. ඒකේ තේරුම ආන්ගේ තේරුම් අරගන්න හැටියට මතක් කරනවා තථාගතයන් වහන්සේට කරන වන්දනාව තමයි ඒ හැම දෙයකම තියෙන අනිත්‍යතාව තේරුම් ගන්න එක. ඔබ සැමට සම්මා සම්බුද්ධ